හොඳම පුතෙක්, හොඳම සේවකයෙක්, හොඳම මිතුරෙක්, හොඳම හස්බන්ඩ් කෙනෙක් වෙන්නේ නැහැ. මට යාළුවෙක් හිටියා. අදටත් එයා මගේ හොඳම යාළුවෝ කියන ලිස්ට් එකේ ඉන්නවා. ඒ කියන්නේ අපි කතා නොකලත් මේ කොල්ලා අපිට කතා කරනවා. ඉතින් එහෙම යාළුවෙක්, එයාගේ අම්මත් මම අඳුරනවා. ඒ අම්මා දවසක් මට කතා කරලා කියනවා, පුතා පුතේ අපේ පුතා ඩිවෝස් වෙන්න යනවා. බලන්නකො පුතේ මේ වගේ කොල්ලෙක්ව අතාරින කෙල්ල. මගේ පුතා තමයි මට බෙහෙත් ටික ගෙනත් දෙන්නේ. මගේ පුතා තමයි මාව පන්සලට එක්ක යන්නේ. මගේ පුතා මගේ හොඳ මිනිස්සෙක් කොහෙද ඉන්නේ? නෑ ඔයා කියන්නකො ඇත්ත නේද කියලා. මං කිව්වා මේක වගේ හොඳ යාළුවෙක් මට ජීවිතේට හම්බෙලා නෑ. මේක මොන දේ කරත් යාළුකම වෙනුවෙන් පණ දෙන මිනිස්සෙක් කියලා. ඇත්ත. මම කියපු දේත් ඇත්ත, අම්මා කියපු දේත් ඇත්ත. වයිෆ්ට මං කතා කරා. අපි යාළුවෝ නිසා. වයිෆ් කියනවා, වයිෆ්ට කලින් ඒ අම්මම කිව්වා ඔෆිස් එකේ බොස් අස්සෙන්නවත් දෙන්නේ නැහැ. ඒ තරම් මෙයා හොඳ මිනිස්සෙක්. එතකොට එයා හොඳ බොස්, හොඳ සේවකයෙක්, හොඳ පුතෙක්, හොඳ යාළුවෙක්. එයාගේ වයිෆ් එක්කත් මං කතා කළා.